ධර්මයට උදව් කරපු කෙනෙක් හිටියා අබුඩාබි වල. වෛද්‍යවරු කියලා තිබුණා තව වකුගඩුවෙන් 6%යි ජීවත් වෙන අනිත් සේරු මැරිලා කියලා. ඊට පස්සේ මොහු අවලෝකීතේශ්වර බෝසතුන්ගේ වැඩපිළිවෙලක් මොනවද තියෙන්නේ කියලා බලලිවලා පූජාවක් කරා. පූජාවක් කරා ඊට පස්සේ අබුඩාබි වල ඉඳලා ලංකාවට ගියා. 6%යි වකුගඩුවේ ආයු තිබුණේ. දොස්තරවරු එක කියලා තිබුණා. අදත් ඔහු ජීවත් වෙනවා. ඒ කියන්නේ මැරිලා ඉන්න ඕන මිනිස්සෙක්. මරණයටපත් විය යුතු මිනිස්සෙක්. තවත් වසර 3ක් විතර ජීවත් වෙනවා. ඔබ මරණවයි තව සතියකින් විතර කියපු මිනිස්සෙක්. තාම ජීවත් වෙනවා. මම ඔහුට කිව්වේ මේ අවලෝකීතේශ්වර සරණ යන්නේ. අවලෝකීතේශ්වර හැම වේදනාවකදීම සරදවන්නේ කියලා. අවලෝකීතේශ්වර සරද විය යුතු වෙනවා. ඒ කියන්නේ අවලෝකීතේශ්වර සරදේවා කියන වචනේ කිව යුතු වෙනවා. එතකොට බාධා එන්න තියෙනවා නම් ඒවා වළක්වනවා. ලෙඩ රෝග වලින් මිදෙන්න තියෙනවා නම් ලෙඩ රෝග සනීප කරනවා. මරණය කියන දේ නැති කරනවා. ඒ වගේම කරදර කියන දේත් අනිවාර්යයෙන්ම බෝධිසත්ව අවලෝකීතේශ්වර නැති කරනවා කියලා තියෙනවා. හරියාකාරව බෝධිසත්ව අවලෝකීතේශ්වර සරණ යෑම හැරුණුකොට වෙන කරදරයකදී වෙන පිහිටක් එහෙම දෙයක් මට පේන තෙක්ම බුදු සරණයි කිව්වත් ලැබෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. බුදු සරණයි කිව්වත් ලැබෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. දැන් ණයක් අරගෙන දුන්නායින් පස්සේ විශ්වාසයෙන් යුතුව මං අප වෙන්නම් කියලා කිව්වන් පස්සේ Taman ණයක් අරගෙන දුන්නා. ණය ගත්ත එක මැදිහත් වෙච්ච එකාට බුදු සරණයි කියලා කිව්වා. බුදු සරණයි කියලා කිව්වා ඌට හරි වැඩේ ණයට මැදි වෙච්ච එකාට බුදු සරණ විතරයි. පස්සේදී ඔයගේ දේවල් වෙනවා. ණය පැහැර ඇරියන් පස්සේ මැදට සහභාගී වෙච්ච සාක්ෂිකරුවන්ට ප්‍රශ්න එන්නේ. ඉතින් දෙන්න තියෙන එකම දේ අවලෝකීතේශ්වර දානය, අවලෝකීතේශ්වර නාමය, අවලෝකීතේශ්වර සූත්‍රය. මෙච්චරයි දෙන්න පුළුවන් වෙන්නේ. මොකද මම අස්පනා අපිට දැක්ක වෙනෝ අපේ රොමේෂ් චන්ද්‍රසාන්ත කියලා කෙනෙක් වකුගඩුවේ ආයු වෛද්‍යවරු කිව්වේ 94ක් ඉවරයි. තව 6%යි ඉතුරු වෙලා තියෙන්නේ. 6%කින් ජීවත් වෙනවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙවෙයි. වකුගඩුවක ආයු 6%යි තියෙන්නේ තව පණ තියෙන්නේ. ඒක ලේසි දෙයක් නෙවෙයි. දුව තමන්ගේ රොමේෂ් චන්ද්‍රසාන්තගේ දුව වකුගඩුවක් දෙන්න පොරොන්දු වුණා. තාත්තේ මම වකුගඩුවක් දෙන්නම් කියලා. මම එයාට කිව්වා දුවගේ වකුගඩු ගන්න ලෑස්ති වෙන්න එපා කියලා. දුවගේ වකුගඩු ගන්න ලෑස්ති වෙන්න එපා. මේ ජන්මේදී ඒක නතර කරන්න කියලා කිව්වා. මේට පෙර ජන්මයන් වලදී දුවගේ වකුගඩුවක් අරගෙන ඔබ ජීවත් වෙලා තියෙනවා. මේ ජන්මේදී ඒක නතර කරා. දුවගේ දාන පාරමිතාව ඔතනින් නතර කරා. නැත්තම් ඔබට දුව වෙන්න වෙනවා, දුවට ඔබ වෙන්න වෙනවා. දෙන්න එක වකුගඩු මාරු කරගන්න උප්පත්තිය ලැබනවා කියලා. අන්න ඊට පස්සේ යා කිව්වා මං දුවගෙන් මේ පාර වකුගඩුවක් ගන්නෙ නෑ බෝධිසත්වෙනි. මං ගන්න හරි. නමුත් මැරෙන්න ආසන්නයි නුඹ. 6%යි නෙතියි. ඒ වුණාට මං ගන්නෙ නෑ කිව්ව වකුගඩුවක් දුවගේ. දුවගේ බඩ පළලා ඒ වකුගඩුව මං ගන්න නෑ කියලා. මට ජීවත් වෙන්න ඕනේ නෑ. දරුවෙකුගේ අවයවයක් කරගෙන මට ජීවත් වෙන්න ඕනේ නෑ.
මං කිව්වා දාන පාරමිතාව මේ පාර දුවට කරන්න දෙන්න එපා කියලා. නැත්තම් ওই දෙන්නගේ බන්ධනයක් නිසා දුව තාත්තා වෙනවා තාත්තා දුව වෙනවා. මම දුවටත් බන කියලා තියෙනවා. නුඹත් දුව වෙලා ඉඳලා තියෙනවා. මේ ආකාරයෙන් වකුගඩු මාරු කර ගැනීම සඳහා ජන්ම ගාණක් ඕගලන් ඇවිල්ලා තියෙනවා. මං කිව්වා මේ පාර වකුගඩුව ගන්න එපා කියලා. අනේ අදට ජීවත් වෙයි. 106යි තිබුණේ. මට කියනකොට 106යි වකුගඩුව ආයු තිබුණේ. ඉතින් ඒ 106න් ජීවත් වෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. දැන් අවුරුදු 3ක් වෙනවා. ඉතින් ඒ කට්ටියන්ට එහෙම සිද්ධ වුණේ අවලෝකීතේශ්වරට ගරු නමස්කාර පුද පූජා පවත්වපු නිසා වෙන හාස්කමක් නැති වෙන. මට දෙන්න තියෙන එකම නාමය අවලෝකීතේශ්වර නාමය විතරක් වෙන. බොහෝ දෙනෙක් කරදරයට පාත්‍ර වෙලා ඇති කියලා කියන. සමස්ත රටෙන් 90% බොහෝ කරදර වලට පාත්‍ර වෙලා ඇති කියලා කියන. රටේම ඉන්න කට්ටිය ඇසිය යුතු දෙයක් තියෙන සද්ධර්ම පුණ්ඩික සූත්‍රය. මගේ ගාවට ආවෙමානීය කරදර වෙච්ච කට්ටිය. මාරාන්තික ඔබ ඉන්න කට්ටිය. මගේ ළඟට ආවේ එම කට්ටිය. ඇවිල්ලිලා ආශිර්වාද ලබාගෙන සුව වෙලා තියෙනවා. තාමත් කරදර තියෙන කට්ටිය නැත්තේ නැති වෙන. පැහැදිලි. ඒවා මේ මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර සමහර විටක හසුරවන ඒවා වෙන්න ඉඩ තියෙන. මගේ ගාව ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියන්ටත් ඉතින් කකුල් දෙක උඩින් තියාගෙන ඉන්න බැරි වෙන. කකුල් දෙක උඩින් තියාගෙන ඉන්න බෑ. සියලු ප්‍රශ්න ගැටලු 2025 දී 25 මැද භාගයේ වෙනකොට විසඳෙනවා. 2025 මැද භාගයේ වෙනකොට විසඳෙනවා. එතකන් ඉතින් මේ කතා කරන කෙනාටත් ප්‍රශ්න තියෙනවා. 2025 මැද භාගයේ වෙනතෙක් කට්ටියන්ට අල්ලගෙන ඉන්න පුළුවන් නම් අමාරුම වර්ෂයක් වෙනවා. 2024 සහ මේ වර්ෂය අමාරුම වර්ෂ වෙනවා. පාසුම් වර්ෂ වෙනවා. 2025 කියලා කියන්නේ මේ ලෝකේ සුන්දරම රට තුල ඉපදිච්ච අය සිංහල ජාතිය වෙන. මුළු ලෝකෙම 2025 දී මාරු කරන රටත් ලංකාව වෙන. ඉතින් එතෙන්ට එනකන් විඳින දුක් අපහාස විඳගෙන ඉන්නවයි කියලා මම නම් තීරණයක් අරගෙන තියෙනවා. ඔබටත් ඒ තීරණයට එන්න පුළුවන් නම් කමක් නැහැ. 2025 දී අපිට හරියන තා වසරයි තියෙන්නේ අපල. මුළු රටටම හැමෝටම ඒ අපලේ තියෙන. ඒක වෙනස් කරන්න බෑ.